සුබ දවසක් වේවා සියලුම දෙනාටම. ඉතින් මම නැවතත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ channel එක වන Move to USA channel එකට. මගෙන් එක්කෙනෙක් ඊමේල් එකක් දාලා තිබ්බ ප්‍රශ්නයක් අහලා. ඉතින් මං හිතනවා මේ ප්‍රශ්නය ගොඩක් වැදගත්. ඒක අනිත් අයටත් ඒ තුලින් දෙයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මං ඒ ප්‍රශ්නය අල්ලලා වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකයි අද මම මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මං ඉස්සෙල්ලා එයා අහපු ප්‍රශ්නය කියන්නම්. එයා අහලා තියෙන්නේ NVQ level 4 තියෙන අයට ඇප්ලයි කරන්න පුළුවන් minimum wage USA visa වලටද කියන එක තමයි අහලා තියෙන්නේ. ඉතින් මුලින්මම minimum wage US visa කියලා එකක් නැහැ. දැන් ඔයා minimum wage කියලා කතා කරන හින්දා මම හිතනවා ඔයා රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඇමරිකාවට ඇවිල්ලා. හරිද? එතකොට දැන් ඔයාට ග්‍රීන් කාඩ් ලොටරි එකකින් හරි විවාහය තුලින් හරි සහෝදර සහෝදරයෝ ස්පොන්සර් කිරීමකින් තුලින් ඇමරිකාවට එන්නේ නැතුව කෙලිම රැකියාවක් සඳහා ඇමරිකාවට එනවා නම් ඔයාට තියෙන ක්‍රමය ඇවිල්ලා ඔය වර්ක් වීසා කියලා තියෙනවා. නමුත් ඒ වර්ක් වීසා ඔය L1 H1 ඊට පස්සේ අර සුවිශේෂී හැකියාවන් තියෙන O1 වීසා ඒ වගේ ඒව තියෙන්නේ අර එක්තරා අන්දමක අධ්‍යාපන සුදුසුකම් academic qualifications තියෙන අයට. ඒ කියන්නේ උසස් අධ්‍යාපනය කරපු අයට විශ්වවිද්‍යාල අඩුම ගානේ ප්‍රථම උපාධියක්වත් තියෙන අයට තමයි ඒ වගේ ඒවා තියෙන්නේ. දැන් සුදුසුකම් අඩු හෝ අවම එක්කෙනෙකුට ඇත්තටම සුදුසුකම් නැති එක්කෙනෙකුට පවා EB3 unskill category කියලා එකක් තියෙනවා. දැන් ඒ කියන්නේ employer base category 3 කියන ඒ වීසා කාණ්ඩය. ඒක කෙලින්ම ඇත්තටම ඔයාලට green card එක ලැබෙන මාර්ගයක්. ඉතින් ඕක ටිකක් දුෂ්කරයි ඒ හේතුව නිසා ඒ සේවා යෝජකයෝ හොයාගන්න ඊට පස්සේ ඒකේ ඒ ස්පොන්සර්ෂිප් ඒවා හදාගන්න ඒක ලැබෙනකම් බලාගෙන ඉන්න කාලේ ඒව ගොඩක් යනවා. නමුත් මිනිමම් වේජ් US වීසා කියලා එකක් නැහැ. නමුත් ඔයාට ඒ වාගේ සුදුසුකම් ගොඩක් අඩු නම් පළපුරුද්ද ඉංග්‍රීසි භාෂාව අධ්‍යාපන සුදුසුකම් වෘත්තීය සුදුසුකම් ඒවා ගොඩක් අඩු නම් ඔයාට ඔය EB3 unskill category එක යටතේ සේවා යෝජකයෙක් එක්ක රස්සාව සෙට් කරගෙන ඒ සේවා යෝජකයා හරහා තමයි ඒ වීසා මේ ඒ එම්ප්ලොයි බේස් ග්‍රීන් කාඩ් එක ස්පොන්සර් කරගෙන ඒක කරගන්න ඕන. රයිට්? ඉතින් එතන මතක තියාගන්න එතන ඒ සේවා යෝජකයාගේ රැකියාවට ඔයා ඇප්ලයි කරනකොට ඒ සේවා යෝජකයා බලනවා ඔයාගේ වෘත්තීය පුහුණුවක් තියෙනවද අධ්‍යාපන පුහුණුවක් පළපුරුද්දක් හිතන්න දැන් සේවා යෝජකයා ඇවිල්ලා මේ අපි කියමු රෙස්ටුරන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක්. ඒකට ඔයා රෙස්ටුරන්ට් වල වැඩ කරලා තියෙන පුහුණුවක් තියෙනවනම් අනිවාර්යයෙන්ම ඔයාට මිනිමම් වේජ් නෙමෙයි. ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාට ඒ පඩිය වැඩි වෙනවා. හරිද? නමුත් අර තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා අර එහෙම සේවා යෝජකයෝ හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක්. විශ්වාසවන්තනීය සේවා යෝජක. ඊට පස්සේ ඒ රැකියාව ඔයාට ඒ ග්‍රීන් කාඩ් එක ඒ හරහා ලැබෙන්න ගතවන කාලයත් සෑහෙන්න අධිකයි. වසර 3ක් 4ක් විතර යනවා. ඉතින් මගේ වීඩියෝව දාලා තියෙනවා මගේ channel එකේ EB3 ගැන. ඔයගලන්ට ඒවා බලන්න පුළුවන්. channel එකේ search කියලා එකක් තියෙනවා tool එකක්. ඒකේ search කරාම මේ මගේ videos දාලා තියෙනවා. ඕවා ගැන ගොඩක් දාලා තියෙනවා. ඉතින් අන්න ඒක මතක තියාගන්න minimum wage US visa කියලා එකක් නැහැ. තියෙන්නේ US visa ඔයා අඩු සුදුසුකම් වලින් apply කරනවා නම් EB3 කියන එක තියෙන්නේ. ඒකේ minimum wage ද නැද්ද තීරණය කරන්නේ සේවා යෝජකයා ඔයාගේ සුදුසුකම් බලලා පළපුරුද්ද ඉංග්‍රීසි හැකියාව වෘත්තීය පුහුණුව අධ්‍යාපන පුහුණුව ඒ සියල්ලම බලලා ඒ රැකියාවේ job description එකට අදාළව ඒවා ඔයාට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට minimum wage එකට වඩා ඉහළ වැටුප් තලයකින් පටන් ගන්න පුළුවන්. හරි? ඒක තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ NVQ සම්බන්ධයෙන් ගත්තොත් NVQ කියන්නේ National Vocational Qualification කියලා. ඕක ඇත්තට එංගලන්ත UK based qualification එකක්. එතකොට ලංකාව එංගලන්තය සහ ඔය පොදු රාජ්‍ය මණ්ඩලයේ කොමන්වෙල්ත් රටවල් වල සාමාන්‍යයෙන් ඔය NVQ කියන qualification එක පිළිගන්නවා ඇති නේ. ඒක ලංකාවේ තියෙනවනේ. පිළිගන්නවා වෙන්න ඕනේ. නමුත් ඇමරිකාව ඇවිල්ලා
ඒක මේ කොමන්වෙල්ත් එකට සම්බන්ධ රටක් නෙමෙයි, පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් නෙමෙයි. එතකොට ඇමරිකාව තුළ ඔය නැෂනල් කියන ජාතික මට්ටමේ අධ්‍යාපන ක්‍රමවේදයක් නැහැ. ඇමරිකාවේ තියෙන අධ්‍යාපනය පවා ප්‍රාන්ත මට්ටමට දීලා තියෙන්නේ. එතකොට ඔය NVQ කියන ක්වොලිෆිකේෂන් එක මෙහි අපි දන්නේ නැහැ. මෙහි කවුරුවක්වත් ඕක දන්නේ නැහැ ඔහොම ක්වොලිෆිකේෂන් එකක් තියෙනවද කියලා. ඕකට ඒ අනුව ඕකට පිළිගැනීමකුත් මෙහි අය දන්නේ නැහැ. මෙහි සාමාන්‍යයෙන් මේ විශේෂයෙන්ම වෘත්තීය පුහුණුව වගේ නම් ඒ අදාළ ස්ටේට් එකෙන් ඒ තියෙන යම් ඒ සංවිධාන හරහා තමයි ඒවා ඒ සර්ටිෆිකේෂන් ඔක්කොම තීරණය වෙන්නේ. ඒක ස්ටේට් එකෙන් ස්ටේට් එකට වෙනස් වෙන්න පුළුවන්. ඔය ඉලෙක්ට්‍රීෂියන් ඒ වගේ ප්ලම්බින් වගේ දේවල් ඒ ස්ටේට් එකෙන් ස්ටේට් එකට වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර ජාතික මට්ටමේ වෙන රටක තියෙන ඒ ක්වොලිෆිකේෂන් එකක් ඇමරිකාවට එනකොට ඒක තේරුමක් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට ඇත්තටම ඒක ඇමරිකාවේ ඒ මොනවා හරි තියෙන වෘත්තීය පුහුණුවකට සමානද කියලා බලන්න ඇමරිකාවේ තියෙනවා ක්‍රිඩෙන්ෂල් ෆොරින් ක්‍රිඩෙන්ෂල් ඉවැලුවේෂන් ඒජන්සීස් කියලා පෞද්ගලික ආයතන. ඔගොල්ලන්ට Google සර්ච් කරන්න පුළුවන්. එතකොට ඒ ආයතනයක් හා සම්බන්ධ කරගෙන ඒ ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් ඒගොල්ලන්ට කියලා ඉවැලුවේට් කරගන්න පුළුවන් ඇමරිකාවේ මොන අධ්‍යාපන ඇකඩමික් හරි වොකේෂනල් ඒ ලෙවල් මොන ලෙවල් එකකටද ඒක අයිති වෙන්නේ කියලා ඒක ඔයාට ඒ ආයතනය මගින් ඒක නිර්දේශයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ඔයා ඇමරිකාවේ ජොබ්ස් වලට ඇප්ලයි කරනවා මලින් කලින් කියපු EB3 වගේ එකට ඔයාට අර සුදුසුකම ඉදිරිපත් කරන්න පුළුවන්. මේ බලන්න මට NVQ කියලා එකක් තියෙනවා. නමුත් ඒක ඇමරිකාවේ මෙන්න මේ කාණ්ඩයට වැටෙන්නේ මෙන්න මේ වගේ පුහුණුවකට සමාන පුහුණුවක් තමයි මේ NVQ level 4 තියෙන කෙනෙකුට තියෙන්නේ කියලා ඔයාට ඒ ඉවැලුවේෂන් රිපෝට් එක අර ඔයාගේ ඒ ඇප්ලයි කරන සේවා යෝජකයාට ප්‍රොස්පෙක්ටිව් එම්ප්ලොයර්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි කරන්න තියෙන දේ. නමුත් අර NVQ කියන එකක් ඇමරිකාව තුල නැහැ. ඉතින් ඔයාලත් ඕන්න ඔය මන් දකින්න දැන් ගොඩාක් ඔය රජයේ පවා NVQ වලට ළමයිව යොමු කරන්න බලනවා. නමුත් එතන තියෙන අපේ රටේ අධ්‍යාපනය අපිව කොයිලාත් අර එක එක ට්‍රැක් වලට දාන්න හදන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ වෘත්තීය පුහුණුවට යන්න, ඕගොල්ලෝ ඇකඩමික් පැත්තට යන්න කියලා එහෙම බෙදන්න හදන්නේ. බැරි වෙලා හරි ඔයාලා බලන්න ඕනි වෘත්තීය පුහුණුව පැත්තට ගිහිලා පස්සේ කාලෙක ඔයාලට උපාධියක් ගන්න කොච්චර පහසුද කියන එක බලන්න ඕනි. මොකද ඔය මන් දන්නවා සමහරලාට ඔය NDT කරන කට්ටිය NDT කියලා තියෙනවනේ National Diploma in Technology කියලා. එතකොට ඒගොල්ලන්ට ඒක උපාධියක් බවට හරව ගන්න ගොඩක් අමාරුයි. টপ අප් ඩිග්‍රී කියලා ඒකට එච්චර ලේසි ක්‍රමයක් නැහැ. ඕක තමයි ලංකාවේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නේ. අපිව එක එක ට්‍රැක් වලට දාලා පන්ති වලට බෙදලා තියෙන්නේ. ඒක තමයි ප්‍රධාන වශයෙන් අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ. අපිව බෙදන්න තියෙන්නේ. එක එක ස්තර වලට බෙදන්න. ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ බෙදන්න නෙමෙයි එකතු කරන්න. තේරෙනවද? එකතු කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා හොඳට හොයලා බලන්න ওই වෘත්තීය පුහුණුව පැත්තට යනවනම් ඒ සමහර ඒ වෘත්තීය පුහුණුව ඒ එක එක රටවල් වලට ඒ දැන් එංගලන්තේ පුහුණුවක් නම් ඒක දැන් ඇමරිකාව වගේ රටකට අදාළ නැහැ. තේරෙනවද? දැන් මේ ලංකාවේ ගන්න සමහරට ඒ ජර්මන් ටෙක් වල ওই සිටි ඇන්ඩ් ගර්ල්ස් ජර්මන් ටෙක් කියලා තියෙන්නේ. ඒව දැන් අරගෙන ඕගොල්ලෝ සමහරට ඇමරිකාවට එනවනම් ඒවට තේරුමක් නැති වෙන්න පුළුවන්. නමුත් හිතන්න ඕස්ට්‍රේලියාව ඉංගලන්තයට යනවනම් ඒව වැදගත් වෙන්න පුළුවන්. එතකොට ඒක බලන්න ඕනේ ඒව පිළිගන්න රටවල් මොනවද කියලා. දැන් ඔයාලා ඇමරිකාවට එනවා නම් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස්. ඒ කියන්නේ මම මෙහි දන්න ඔය ගොඩක් අපි කියමු ග්‍රීන් කාඩ් ලොටරි එක නැතුව එහෙම නැත්නම් ඔය සිටිසන් කෙනෙක් මැරි කරලා නැතුව ඒ සහෝදර සහෝදරයන්ගේ ස්පොන්සර් කිරීමකින් තොරව කවුරු හරි එනවනම් ඒ ගොඩක් දෙනෙක් හොඳ එඩියුකේෂන් එකක් ලබාගෙන තමයි ඇමරිකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ at least undergraduate degree එකක්. හොඳ recognized university එක 4 year undergraduate degree එකක්. එතකොට මම recommend කරන්නේ ඇමරිකාවට එනවා නම් අන්න ඒකක් අරගෙන එන්න. එතකොට ඒක ආයි කෙලින්මම directly relevant මෙහාට. ආයි ඔයාලට ඒව credential evaluation check කරන්න ඕනේ නැහැ. දැන් මම ලංකාවේ 4 year degree එකක් කරේ මේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ.
ඒක කෙලිමම මෙහාට ට්‍රාන්ස්ෆරබල්. ඒක කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. මේක මොකක්ද වෙනසක්ද අරකද මේකද බැලුවේ නැහැ. කෙලිම ඒක ග්‍රැජුවේට් ස්කූල් එක ඇක්සෙප්ට් කරා ඒක අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් කියලා. ඉතින් ඔයාලා ඇමරිකාවට එනවා නම් අන්න ඔය ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් තමයි වැදගත් වෙන්නේ කියන එකයි මට කියන්න ඕනේ. අර වොකේෂනල් ඔය ලංකාවේ ගන්න වොකේෂනල් ක්වොලිෆිකේෂන්ස් ඒවා බොහෝ වෙලාවට UK සිස්ටම් එකට අදාළව තියෙන්නේ. එතකොට UK සිස්ටම් එක නෙමෙයි ඇමරිකාවේ තියෙන්නේ. ඒ නිසා ඒ සමහරලාට ඒ වෘත්තීය පුහුණුවල් ඔයා කොච්චර ලැබුවත් ඒක සමහරලාට ඇමරිකාවට අදාළ නොවෙන්න පුළුවන්. ඇමරිකාවේ ඒවා යෝජකයෙක්ව පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවා පිළිගන්න නැති වෙන්න පුළුවන්. මොකද ඒ කෙලිමේ ස්ට්‍රක්චර් එකම වෙනස් ඔය UK සිස්ටම් එකට වඩා. නමුත් අර ඔය ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් අරන් තියෙනවා නම් බොහෝ වෙලාවට ඔය 4 year degree එකක් වගේ ඔයාට ඒක කෙලිමම ඩිරෙක්ට්ලි මෙහාට රෙලෙවන්ට් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි තියෙන්නේ. ඔය ඒ යන රට අනුව ඕව වෙනස් වෙනවා. ඉතින් ඒව මොන හරි අධ්‍යාපනය ලබනවා නම් පොඩ්ඩක් ඒවත් බලන්න. නැත්තම් අපරාධේ ඔයා බලාපොරොත්තු වෙනවා එක රටකට යන්න ඔයා සුදුසුකමුත් සල්ලි වේදම් කරලා කාලේ වේදම් කරලා සුදුසුකමුත් ලබාගෙන තියෙනවා. නමුත් ඒවා අර රටට ඇප්ලයි නොවෙන්න පුළුවන්. හරි. ඉතින් ඕක තමයි මට දෙන්න තියෙන උත්තරේ. අර මතක තියාගන්න මිනිමම් වේජ් US වීසා කියලා එකක් නැහැ. මිනිමම් වේජ් ජොබ්ස් වලට ඔයා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් අර EB3 අන්ස්කිල් කැටගරි එක තමයි තියෙන්නේ. එතනත් ඔයා හොඳ විශ්වාසවන්තනීය සේවා යෝජකයෙක් හොයාගන්න ඕනි. ඒ ප්‍රොසෙස් එක ටිකක් දීර්ඝයි. මගේ වීඩියෝ මම දාලා තියෙන එක බලන්න පුළුවන්. ඊට පස්සේ NVQ කියන එක ඒක ඩිරෙක්ට්ලි ඇමරිකාවේ එහෙම පිළිගන්න එකක් නෙමෙයි. ඒක අර ක්‍රෙඩෙන්ෂියල් ඉවැලුවේෂන් ඒජන්සි එකකින් ඔයාලට චෙක් කරගන්න වෙනවා. ඒක ඇමරිකාවේ මොකටද ලෙවල් එකට මොන වගේ දෙයකටද සමාන කියලා. මම රෙකමන්ඩ් කරන්නේ ඇත්තට වොකේෂනල් කෝසස් නෙමෙයි. කෙලින්ම හොඳ පිළිගත්තු ඩිග්‍රී එකක් කරන එක තමයි ඇමරිකාවට එනවා නම් වැදගත් වෙන්නේ. හරි. ඉතින් ඕක තමයි මම මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. එක්කෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් ඒක වැදගත් කියලා හිතුණා. ඒකේ ගොඩක් දෙයක් කියන්න තියෙන හින්දා මම හිතුවා ඒක වීඩියෝ එකක් දාලා ඔයාලට ඉදිරිපත් කරොත් හොඳයි කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් තා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉතින් මට මේ ප්‍රශ්නෙම්ම තේරුණා ගොඩක් දෙනා දන්නේ නැහැ මේවා ගැන. ඉතින් ඒව දැනුවත් කරන එක තමයි මම මගේ channel එකෙන් මේ වීඩියෝස් වලින් කරන්නේ. මොකද මේ ලෝකයට අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි යන්න ඕනේ නේද? ලෝකයට යනකොට අපි අපේ සුදුසුකම් හදා ගන්න ඕනේ. ඉතින් මම නම් මේ තැනට ඇවිල්ලා තියෙන්නේ ඔය වොකේෂනල් ට්‍රේනින් අනම්මනම් නෙමෙයි. කෙලින්ම ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් වලින් මම හිතනවා ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ කියලා. ඉතින් ඒ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් ඔයාලා බලන්න ලංකාවේ ඒව හදාගන්න අවස්ථා තියෙනවාද? ඒවට පොඩ්ඩක් ෆෝකස් කරනවා නම් හොඳයි කියලා මම හිතන්නේ. ඒක අනාගතයට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා මම හිතනවා. හරි. එහෙනම් මම මේ වීඩියෝ එක නවත්තන්නම්. ඔයාලට නැවතත් මම කියන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. එතකොට මට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරන්න පුළුවන්. හරි. එහෙනම් සුබ දවසක්. ජය වේවා හැමෝටම.